ආයිබෝවන් මගේ කල්යාණ මිත්‍රයනි අපි පොඩ්ඩක් අද බිලි බණ්ඩාව කලපුවට මේ මල්ලි දැන් ආව විතරයි බලමු මොනුන්ද කන්නේ කියලා කෑවොත් ඉතින් ඔය රන්නෝ කඩමාරි අරන් මනන්නම් තමා හැමට ගහන ඉස්සෝ කොටන්නේ නැහැ නේ බං මෙතන අයියත් බිලි බානවා ඊයත් දාගෙන ඉන්න බලමු මොකෙක් හරි දෙන්නට කාට හරි කයිද කියලා මාළු ඉන්නවා බරට හොඳට මගේ යාළුවනේ මේවා මේ කල්පේ හැම මාළුවෙම නාඳෝ තෙප්පෙලි කොරලි කන්නේ නැහැ නේ අයියේ ඉතර කොරලි කන්න මාළුයිනේ මේ අයියා ලස්සන කටුලාවක් තියෙන්නේ හොඳේ පොඩි පළව පාරක් දෙන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න කමෙන්ට් එකක් දාන්න පොඩි සපෝට් එකක් දෙන්න හොඳේ ඔය ඉස්සෝ ගහන්නේ ඉස්සන්ට තමයි යාළුවනේ කන්නේ ඉපිය උතන නේ අර වල අතන අයියේ වල අර දාපු තැන ආන් ඉහෙරි වල තියෙන්නේ ඔහොම තින කැවුත් තරයි යනවා ඔන්න යාළුවනේ කෑවා එකෙක් කෑවා බලමු මොකಾದ කියලා අපි ඔන්න කෑවා මෙහෙල්ලම් කරන්නයි ඔන්න රන් එක ඔන්න රන්නෝ කියන්නේ මොන්න මුන්ට තමා ඔයිට වඩා ලොකුන් ඉන්න හොඳේ මේ සාමාන්‍යයෙන් පැටව පොඩි රන්න පැටව මේ ඉන්නේ ඔන්න රන්නෝ කියන්නේ මුන් ලොකු වෙන සාමාන්‍යයෙන් කිලෝ 1 විතර වගේ ඔව් කිලෝ 1 විතර ඔව් කිලෝ 1 වගේ වෙනවා තිත්‍රන්නික් අම්මට අර අන්න අපේ මල්ලි අන්න එක්කෙනෙක් ඇදලා ඔන්න අයියා තව එක්කෙනෙක් ඇද්දා ඔන්න ඒ කීලියෙක් හොඳේ ඌට කියන්නේ කීලි කියලා මල්ලි ගේන්න බෑනේ ඔන්න මූට තමයි කීලි කියන්නේ පරවෙක් ඇදලා මල්ලි ඔන්න ඔහොම ඉන්නේ යාළුවනේ මල්ලි පරවෙක් ඇද්දලා බලමු අපි ගිහින් මේ ඉන්නේ කහපරව මේ මුට තමයි කහපරව කියන්නේ මුන් හරි රසයි ඉතින් සද්ද එනද ඌ කෑ ගහනවා කොරස් කරලා මොන්න පරව
මුන් කනවා සාමාන්‍ය ලොකු සයිස් යාළුවනේ. පොඩි අප් එකක් දෙන්න ඉතින් මගේ channel එක පොඩ්ඩක් උඩට එන්න. subscribe පාරක්, follow පාරක්, comment පාරක් share කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් යාළුවනේ තියන්නම් හැමෝටම ජේසුස් පීටර්යි පුස්සන්නයි.